මේ පිරිමි අය මං දැක්කා ගොඩක් මේ ගෑනු වගේ වෙලා ලංකාවේ සමහර අය. දැන් මං අද උදේ දැක්කා මේ පිරිමි අය නහය ප්ලාස්ටර් සලවත්තා කරලා මෙහෙම ලොකු ප්ලාස්ටරයක් අලවගෙන පින්තූර දානවා. කොණ්ඩේ අනේකට හොඳම විසඳුම විස්කම් ඉන්ටෙන්ස් හෙයාර් සීරම් රජයේ අනුමැතිය සහිතයි. දැන් ගමේ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ගමක බොයිෆ්‍රෙන්ඩ් වයිෆ්ට ගැහුවම මේක නිවුස් එකක් නෙමෙයි. හැබැයි කාගේ හරි අපේ ඇක්ට්‍රස් කෙනෙක්ගේ ඒ ළමයාට තියෙන දුක හරි මොකක් හරි ඒක බෙදා ගන්න දැම්මා කියලා සෝෂල් මීඩියා දැම්ම එක මම දන්නේ මොන හේතුව මත දැම්මද කියලා මේ මිනිස්සු විශේෂයෙන් මම දැක්ක උදේ ඉඳන් පිළිබිලම නහය ප්ලාස්ටරයක් අලවගෙන ඒ වගේ දානවා. ඉතින් කාගේවත් දුකක් විහිළුවට ගන්න එපා. මොකද මට නම් කවුරුත් මට එක්තරා නාලිකාවක ප්‍රශ්නයක් වෙද්දි මම මේ කොහෙවත් ඉන්න ළමයෙක් වෙනුවෙන් කතා කරන කියලා මට ප්‍රශ්නයක් වෙද්දි එක නළු නිලියක්වත් මං වෙනුවෙන් කතා කරේ නැහැ. නමුත් මට හරි දුකයි මොකද හේතුව මේ කවුරුරි අහිංසක ගෑන් ළමෙක් මොකක් හරි යාගේ ඒ තිබුණ සම්බන්ධේ නැහැ කියලා කිව්වම ඒක විහිළුවකට අරගෙන ප්ලාස්ටර් අලවගෙන ඇයි එහෙම මන් දන්නේ අර මේ කත්නෝරුවේ ආම්දුරුන්ගේ බණ පිරීලහන ඔක්කොමලා ඒකල කාට හරි කරදරයක් වුණාම මාරේ වින්දනයක් ලබනවා මන් දන්නේ ඇයි එහෙම කියන්නේ අපි දැක්කම දැන් ගම් වතුරේ ඔක්කොම කට්ටිය අපේ ලංකාවේ එකමුතු වෙලා ඒ දේවල් කරා. එතකොට කාට හරි කරදරයක් වුණාම hina වෙන්නේ. එහෙම වෙන්න බෑයිද? මොකද ඔයාලා අද hina වෙනවා නම් මේ ඊට පස්සේ අපිටත් ඒ දේ වෙනවා ළඟදීම. ඒ නිසා hina වෙන්න එපා. මතකද මට කාලයක් එක්තරා තැනකින් සෑහෙන්න අපහාස කරා. නමුත් අද ඒගොල්ලෝ සෑහෙන දුකෙන් ඒකයි සල්ලි තිබ්බට වැඩක් නැහැ සතුට කියන දේ නැත්තම්.